සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. ඉතින් අපි බිට්කොයින් වල ඉස්සෙල්ලාම වීක්ලි chart එක දාගත්තාම අපිට පේනවා දැන් කලින් සතියේ කැනල් එක ඇත්තටම FCI එකේ වීක්ලි මිඩ් එක බ්‍රේක් කරගෙන බුලිෂ් කැනල් එකක් හැටියට ක්ලෝස් වුණා. එතකොට ඒක ඇත්තටම සමස්තයක් හැටියට වීක්ලි chart එකේ අපිට පොසිටිව් කාරණයක් හැටියට ගන්න පුළුවන් දෙයක්. ඉතින් ඊට පස්සේ අපිට පේනවා දැන් සති දෙකක කැනල් වල හයිස් ටේක් අවුට් කරාට පස්සේ මේ සතියේ කැනල් එකෙන් ප්‍රයිස් එක බේරිෂ් විදිහට දැනට ට්‍රේඩ් වෙනවා. එතකොට ආසන්න වශයෙන්ම අපිට වීක්ලි chart එකේ මොනිටර් කරගෙන ඉන්න පුළුවන් 111593.6 න් තියෙන FCI එකේ වීක්ලි මිඩ් එක. ඉතින් වීක්ලි කැන්ඩල් එකක් ඇත්තට මේකට යටින් ක්ලෝස් වෙන්නේ නැතුව මේ ලෙවල් එක හෝල්ඩ් කරගෙනම දිගටම තිබ්බොත් එහෙම අපිට උඩ ලෙවල් වලට ප්‍රයිස් එක අප් වෙයි කියලා අපේක්ෂා කරන්න පුළුවන්. ඉතින් අපි අර දිගට මතක් කරන විදිහට අපිට ගැටලුවක් වෙන්නේ වීක්ලි කැන්ඩල් එකක් මේක බ්‍රේක් කරගෙන ක්ලෝස් වෙලා ඒකේ ලෝ එක හරියට ලොස් වුණොත්. එතකොට ටිකක් වැඩිපුර යටට ප්‍රයිස් එක ඩ්‍රොප් වීමේ අනතුරක් තියෙනවා. ඊට පස්සේ අපි ඩේලි chart එකට ගියොත් අපිට පේනවා දැන් කලින් දවස් දෙකේම කැන්ඩල් බේරිෂ් විදිහට ක්ලෝස් වුණා. ඊට පස්සේ උඩට ලොකු වික්ස් හදලා තියෙනවා. ඉතින් ඇත්තටම ඩේලි chart එකේ ට්‍රෙන්ඩ් එක තවම බේරිෂ් විදිහට තියෙන්නේ. එතකොට ඊට අමතරව අපිට පේන දෙයක් තමයි දැන් ගිය සතියේ ප්‍රයිස් එක උඩට අප් වුණත් මෙතන කැන්ඩල් ක්ලෝස් වෙලා තියෙන තැනට උඩින් කැන්ඩල් එකක් ක්ලෝස් වෙන්න බැරි වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම මෙතන කැන්ඩල් එක ක්ලෝස් වෙලා තියෙන තැනට උඩින් ඩේලි කැන්ඩල් එකක් ක්ලෝස් වුණා නම් අපිට සිද්ධ වෙච්ච බුලිෂ් ප්‍රයිස් මූවමන්ට් එක දිගටම උඩට කන්ටිනියු වෙයි කියලා අපේක්ෂා කරන්න පුළුවන්. එතකොට එහෙම උනේ නැති නිසා තමයි රිජෙක්ෂන් කැන්ඩල් ඇවිල්ලා දැනට ප්‍රයිස් එක බේරිෂ් විදිහට ට්‍රේඩ් වෙන්නේ. එතකොට ඒ අතරම අපිට පේන දෙයක් තමයි තවම FCI එකේ මිඩ් එක කැන්ඩල් වලින් හෝල් කරගෙන ඉන්නවා. හරියටම වගේ ඒ ලෙවල් වලින් තමයි දැනට ප්‍රයිස් එක උඩට බවුන්ස් වෙන්නේ. ඉතින් ඒක නිසා අපිට ආසන්න වශයෙන්ම ඇත්තටම ඩේලි මිඩ් එකයි ඊට පස්සේ වීක්ලි මිඩ් එකයි පාවිච්චි කරලා මෙතන පොඩි සපෝට් සෝන් එකක් මාක් කරගත්ත හැකි. ඊට පස්සේ අපි පැය 4 chart එකට ආපුවාම දැන් පැය 4 chart එකේ ට්‍රෙන්ඩ් එක තාම බුලිෂ් විදිහට පෙන්වන්නේ. ඉතින් නමුත් ඇත්තටම මේ හරිය තව බේරිෂ් කැන්ඩල් එකක් දෙකක් ක්ලෝස් වුණොත් එහෙම මේ ට්‍රෙන්ඩ් එක බේරිෂ් පැත්තට හැරෙන්න ඉඩ කඩක් තියෙනවා. එතකොට එහෙම වුණොත් ඇත්තට මේක වාසිදායක කාරණයක්. මොකද අපි දන්නවා මේක බේරිෂ් පැත්තට හැරුණාම උඩින් රෙසිස්ටන්ස් zone එකක් හැදෙනවා. ප්‍රයිස් එක උඩට අප් වෙලා ඒකෙන් රිජෙක්ට් වෙන්න ඉඩ කඩක් තියෙනවා. ඉතින් ඊට අමතරව ප්‍රයිස් එක උඩට අප් වුණොත් එහෙම අපිට විශේෂයෙන්ම මෙන්න මේ මිඩ් එකත් එක්ක තියෙන මේ zone එක සමස්තයක් හැටියට රෙසිස්ටන්ස් එකක් හැටියට වැඩ කරන්න පුළුවන්. ඉතින් එතනදී විශේෂයෙන් ඩයිවර්ජන්ස් වගේ දේවල් හදලා පොඩි ටයිම් ෆ්‍රේම් බේරිෂ් පැත්තට හැරුණොත් එහෙම එතකොට අලුතෙන් කෙනෙකුට ෂෝට් එන්ට්‍රීස් වලට කන්සිඩර් කරන්න පුළුවන්. ඊට පස්සේ අපි පේ chart එකට ගිහපුවාම දැන් පේ chart එකේ අපිට පේන පළවෙනි කාරණේ තමයි FCI එකේ මෙතන S අකුරු වගේ print වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා වැඩි ඉඩ කඩක් තියෙනවා ප්‍රයිස් එක FCI එකේ mid level එක දක්වා උඩට අප් වෙන්න. එතකොට අප් වෙලා එතන රිජෙක්ට් වෙන්න පුළුවන්. මොකද දැන් පේ chart එකේ ට්‍රෙන්ඩ් එකත් බේරිෂ් පැත්තේ තියෙන නිසා. එතකොට අපි අර කලින් මාක් කරගත්ත රෙසිස්ටන්ස් zone එකත් ඇත්තටම පේ chart එකේ රෙසිස්ටන්ස් zone එකක කන්ෆ්ලුවන්ස් වෙනවා. ඉතින් ඒක නිසා අපිට මේ zone එක මොනිටර් කරන් ඉන්න පුළුවන් අලුතෙන් ස්කාල්ප් ෂෝට් එන්ට්‍රීස් හොයන්න. ඉතින් අපි ඇත්තටම අන්තිමට වීඩියෝ එක කරනකොට Bitcoin වල ප්‍රයිස් එක මෙන්න මේ හරිය තිබ්බේ. ඉතින් එතනදී අපි කතා කළා අපිට අලුතෙන් ලොං එන්ට්‍රීස් කරන්න පුළුවන් කියලා සපෝට් zone එක මොනිටර් කරගෙන හිටියොත්. ඉතින් කලින් හැම අවස්ථාවකම සිද්ධ වුණා වගේ මෙතනත් සපෝට් zone එකට ප්‍රයිස් එක ඩ්‍රොප් වෙලා ගොඩක් උඩට අප් වුණා. ඉතින් මෙතනදී ඇත්තටම මට ගොඩක් අපේක්ෂාවක් තිබ්බේ අපි මෙතන රෙසිස්ටන්ස් zone එකකුත් මාක් කරගෙන හිටියා මෙන්න මේ හයිස් එහෙම පාවිච්චි කරලා. ඉතින් වැඩි විශ්වාසයකින් ෂෝට් එන්ට්‍රි එකක් ගන්න තිබ්බා. විශේෂයෙන් FCI එකේ ඩේලි රෙසිස්ටන්ස් ලෙවල් එකටම ප්‍රයිස් එක අප් වෙලා එතනින් රිජෙක්ට් වුණා නම්. ඉතින් එහෙම වෙන්නේ නැතුව මේ හයිස් ටේක් අවුට් කරාට පස්සේ ප්‍රයිස් එක යටට රිජෙක්ට් වුණා. එතකොට අපි අන්තිමට කරපු වීඩියෝ එකේදී තව මතක් කරපු දෙයක් තමයි Bitcoin වල ප්‍රයිස් එක උඩින් ක්ලෝස් වුණොත් එහෙම එතකොට CME chart එකේ ලොකු gap එකක් හිටින්න පුළුවන් කියලා. ඉතින් අපිට පේනවා මේ විදිහට gap එකක් ඇතරම හැදුනා. ඊට පස්සේ දැන් පහුගිය දවස් දෙකේ ප්‍රයිස් එක යටට ඩම්ප් වීමත් එක්ක අපිට පේනවා gap එකෙන් යම් ප්‍රමාණයක් දැනට ෆිල් වෙලා තියෙනවා. නමුත් සම්පූර්ණයෙන්ම ෆිල් වෙලා නැහැ. ඉතින් ඒක නිසා ඇත්තට මේ gap එක අනිවාර්යයෙන්ම වගේ ෆිල් වෙන්න ඉඩ කඩක් තියෙනවා. එතකොට ඒක කොයි වෙලේ වෙයිද කියන එක කාටවත් හරියටම කියන්න බෑ. සමහර අවස්ථා තියෙනවා gap එක ෆිල් කරන්න වගේම ඇවිල්ලා ප්‍රයිස් එක අනිත් පැත්තට ගියපු. ඉතින් ආසන්න වශයෙන්ම මෙතන එහෙම සිද්ධියක් සිද්ධ වුණා. gap එක ආසන්නයේටම ප්‍රයිස් එක ඩ්‍රොප් වෙලා ඊට පස්සේ ගොඩක් උඩට අප් වෙලා ආයෙසරයක් ඩ්‍රොප් වෙලා තමයි මේ gap එක ෆිල් උනේ. එතකොට මොකද එහෙම දේවල් සිද්ධ වෙන්නේ සමහර කට්ටිය අපේක්ෂාවෙන් ඉන්නවා gap එක ෆිල් වුණාට පස්සේ සම්පූර්ණයෙන්ම long position වලට entries ගන්න. ඉතින් එහෙම කට්ටියන්ව හලලා ඒ කියන්නේ යාලට අවස්ථාවක් නොදී මාකට් එක ෆ්‍රන්ට් රන් වෙන අවස්ථා තියෙනවා. ඉතින් අපි එහෙම දේවල් ගොඩක් දැකලා තියෙනවා. ඉතින් මෙතනත් සමහරලාට එහෙම දෙයක් වෙන්න පුළුවන්. gap එක ෆිල් වෙන්න කලින් ප්‍රයිස් එක අප් වෙලා ඊට පස්සේ ආයෙ gap එක ෆිල් කරන්න ඉඩ කඩක් තියෙනවා. ඉතින් කොහොම නමුත් ඇත්තටම දැන් පහුගිය ටිකේ හැදිච්ච හැම gap එකක්ම වගේ කියන්නේ 100%ක් වගේම
CME gaps fill වෙලා තියෙනවා. එතකොට දැන් Bitcoin වල සම්පූර්ණ ඉතිහාසයේම ගත්තත් gap fill වෙලා නැත්තේ බොහොම අඩු ප්‍රමාණයක්. විශාල ප්‍රමාණයක් fill වෙලා තියෙනවා. ඒක නිසා අපිට මේ gap එක සම්බන්ධයෙන්ුත් ටිකක් වැඩිපුර අවධානයක් යොමු කරගෙන ඉන්න එක හොඳයි. ඉතින් gap එක fill වුණාට පස්සේ පොඩි time frame වගේ දේවල් bullish පැත්තට හැරුණොත් divergence වගේ දේවල් හදලා එතකොට අපිට වැඩිපුර විශ්වාසයකින් long trade එකකට entry එකක් ගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් දැනට අපිට තව පේන දෙයක් තමයි දැන් Bitcoin වල මෙතනත් අපිට resistance zone එකක් අලුතින් හැදිලා තියෙනවා. ඉතින් price එක ඇත්තටම මේ candle close එකත් එක්ක ඊට පස්සේ උඩට අප් වෙලා මේකෙන් රිජෙක්ට් වෙච්ච ගතියකුත් තියෙනවා. දැන් විනාඩි 15කට වගේ ගියොත් අපිට ඒක පැහැදිලිව අඳුර ගන්න පුළුවන්. එතකොට price එක හරියට මේ zone එකට ගිහිල්ලා ඒ කියන්නේ FGI එකේ මේ resistance zone එකත් confluence වෙනවා විනාඩි 15 වෙත් එක්ක. දැනට price එක රිජෙක්ට් වීමක් අපිට පේනවා. ඉතින් මෙතන divergence එකක් හදලා තියෙන එක පොඩි වාසියකට තියෙනවා Bitcoin වල දැනට. එතකොට මේ divergence එක වැඩ කරොත් ඊට පස්සේ අර පැයේ resistance zone එක දක්වාවත් price එක up වෙන්න පුළුවන්. දැනට මෙතන හැදිලා තියෙන divergence එකත් එක්ක මම එකපාරට දැන් මේ තියෙන level එකෙන් අලුතෙන් short කරන්න යන්නේ නැහැ. මම monitor කරගෙන ඉන්නවා. අර උඩ තියෙන resistance zone එකට price එක up වෙයිද කියලා divergence එක වැඩ කළොත්. එතකොට එතනදී අපිට පොඩි time frame බලලා short entry ගන්න අවස්ථාවක් තියෙන්න පුළුවන් අලුතෙන්. ඇත්තටම මම short entry එකක් ගත්තා මේ උඩදීම. ඉතින් පොඩිම time frame bearish පැත්තට හැරෙනකොට තමයි මම entry එක ගත්තේ මේ highs take out කරාට පස්සේ. නමුත් මේ position එක මම close කරා මේ zone එකේදී. ඉතින් ඊට පස්සේ ආයි price එක සෑහෙන entry එක කිට්ටුවටම up වෙලා ගොඩක් dump වුණා. ඉතින් ඊට පස්සේ සිද්ධ වෙච්ච dump එකේදී මට entry එකක් ගන්න හම්බුනේ නැහැ. ඉතින් ආයෙසරක් කෙටියෙන් මතක් කරොත් එහෙම price එක දැනට තියෙන ස්වභාවයත් එක්ක ගොඩක් වෙලාවට pay chart එකේ මෙන්න මේ resistance zone එක දක්වා උඩට up වෙන්න පුළුවන්. ඉතින් up වෙලා එතනදී reject වුණොත් අපිට ආයෙසරක් short entry ගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් ඊට පස්සේ අර CME gap එක මම monitor කරගෙන ඉන්නවා. ඒක fill වෙලා පොඩි time frame bullish පැත්තට හැරුණොත් එතනදී long entry එකක් ගන්න. ඉතින් ඊට පස්සේ අපි දන්නවා තව පැය 16කින් ඒ කියන්නේ ලංකා වෙලාවෙන් රෑ 11:30ට Fed ලගේ fund rate සම්බන්ධයෙන් එයාලගේ decision එක අපිට දැනගන්න අවස්ථාවක් හම්බ වෙනවා. ඊට පස්සේ FOMC statement එක සහ FOMC press conference එක තියෙනවා. ඉතින් මේ තුනම ඊටම වැදගත් event තුනක්. එතකොට දැනට ලොකු අපේක්ෂාවක් තියෙන්නේ ඇත්තටම 99.9%කම. ඒ කියන්නේ 0.1ක වගේ ඊටාම පොඩි ප්‍රතිශතයක් තමයි රේට් කට් එකක් සිද්ධ නොවේ කියලා අපේක්ෂාව තියෙන්නේ. ඇත්තටම මේ තියෙන ස්වභාවයත් එක්ක අනිවාර්යයෙන්ම වගේ රේට් කට් එකක් සිද්ධ කරන්න ඉඩ කඩක් තියෙනවා. ඉතින් රේට් කට් කියන ඒවා සමස්තයක් හැටියට මාකට් එකට ඒ කියන්නේ විශේෂයෙන් රිස්කි ඇසෙට් වලට බුලිෂ් විදිහට බලපාන්න පුළුවන්. ඉතින් ඊට අමතරව මේ සතියේ ගොඩක් කට්ටිය අපේක්ෂා කරනවා ඇමරිකාව සහ චීනය අතර අලුතෙන් ට්‍රේඩ් ඩීල් එකක් සයින් කරයි කියලා. ඉතින් ඒකත් ගැටලුවක් නැතුව හොඳ පැත්තට සිද්ධ වුණොත් එහෙම මාකට් එකට බුලිෂ් විදිහට බලපාන්න පුළුවන්. ඉතින් ඒ අතරම අද දවසේ මාකට් එකේ volatility එක සෑහෙන ඉහළ යන්න ඉඩ කඩක් තියෙනවා. FOMC meeting එක පැවැත්වෙන නිසා. ඉතින් ඒක නිසා වැඩිපුර පරිස්සමින් අද දවසේ ට්‍රේඩ් කරන්න. ඊට පස්සේ දැන් ඇත්තටම අපේ අපේක්ෂාව මොකක් වුණත් ඒ කියන්නේ සමස්තයක් හැටියට සීරම කට්ටිය දැනට අපේක්ෂා කරන්නේ රේට් කට් එකයි. ඊට පස්සේ චීනෙත් එක්ක හොඳ ඇග්‍රීමන්ට් එකකට ගියොත් එහෙම මේ සීරම කාරණාත් එක්ක මාකට් එක සම්පූර්ණයෙන්ම බුලිෂ් වෙලා උඩට අප් වෙයි කියලා. ඉතින් ඊට අමතරව තව විශේෂම දෙයක් අද ගොඩක් කට්ටිය අපේක්ෂා කරගෙන ඉන්නවා. ඒ තමයි අද Fedලා QT වලින් QE වලට මාරු වෙයි කියලා. ඒ කියන්නේ උද්දමනේ පාලනය කරන්න මේ තාක් අනුගමනය කරගෙන ආපු දැඩි මූල්‍ය ප්‍රතිපත්තිය අයින් කරලා ඊට පස්සේ ලිහිල් මූල්‍ය ප්‍රතිපත්තියකට ඒ කට්ටිය මාරු වෙයි කියලා ගොඩක් කට්ටිය අපේක්ෂා කරනවා. ඒ කියන්නේ අලුතෙන් සල්ලි print කරන්න පටන් ගනී කියලා. ඉතින් එහෙම සල්ලි print කරන්න පටන් ගත්තොත් ඒක විශේෂයෙන්ම old coin season එක පටන් ගන්න කාරණයක් වෙයි කියලා ගොඩක් කට්ටිය අපේක්ෂා කරනවා. එතකොට මේ සේරම දේවල් ගොඩක් කට්ටිය අපේක්ෂා කරන දේවල්. ඒ කියන්නේ මාකට් එක උඩට අප් වෙනවා නම් තමයි අපි හැමෝම කැමති. නමුත් අපිට chart එක පෙන්වන්නේ වෙනස් දෙයක් නම් අපි මේ පෙන්වන දෙයට අනුකූලව අපේ trade plan කරන්න ඕනේ. ඉතින් දැනට පහුගිය දවස් දෙකේ candle bearish විදිහට trade වෙලා තියෙනවා. ඊට පස්සේ පැය chart එකේ trend එකත් bearish. ඉතින් අපිට පැය 4 chart එකෙන් පොඩි support එකක් දැනට තියෙනවා. ඉතින් ඒක නිසා price එක උඩට අප් වෙනකොට පොඩි time frame bearish පැත්තට හැරුණොත් divergence වගේ දේවල් හැදිලා ඊට පස්සේ ප්‍රධාන resistance zone වලදී අපිට chart එක පෙන්වන දෙයට අනුව අපිට සිද්ධ වෙනවා short entry ගන්න. දැනටත් ඇතරම price එක තියෙන්නේ support zone එකක. ඉතින් විශේෂයෙන්ම daily mid එක සහ ඊට පස්සේ අපි දැක්ක weekly mid එක කිට්ටුවටම price එක drop වෙලා තියෙනවා. ඉතින් අපිට අවශ්‍ය නම් මේ zone එක තව extend කරගන්නත් පුළුවන් යටට ওই විදිහට. ඉතින් මේ zone එකේදී හරියට divergence හදලා විනාඩි 15 වගේ bullish පැත්තට හැරුණොත් එහෙම එතකොටත් අපිට අවස්ථාවක් තියෙනවා මෙතනදී long entry එකක් ගන්න. ඉතින් මෙතන පොඩි ගැටලුවකට තියෙන්නේ time frame සේරම අපිට අවශ්‍ය කරන පැත්තේ නැහැ. ඒ කියන්නේ දැන්
පැය 4 තවම බුලිෂ්. ඊට පස්සේ පැය සහ විනාඩි 15 කියන දෙකම තවම බේරිෂ්. ඉතින් පැය 4යි විශේෂයෙන් පැය chart එකයි ඊට පස්සේ විනාඩි 15ත් බුලිෂ් පැත්තට හැරුණොත් එතකොට අපිට වැඩි විශ්වාසයක් තියෙනවා ලොන් එකට එන්ට්‍රි එකක් ගන්න. ඉතින් මෙහෙම අවස්ථාවල විශේෂයෙන්ම පැය chart එක සහ පැය 4 chart එක අපිට ට්‍රෙන්ඩ් දෙකක් පෙන්නනකොට අපිට පොඩ්ඩක් පරිස්සමින් තමයි අලුතෙන් එන්ට්‍රි ගන්නවා නම් ගන්න වෙන්නේ. ඉතින් එහෙම අවස්ථාවල ලොකු පොසිෂන් ඕපන් කරන්නේ නැතුව අපි එක ට්‍රේඩ් එකකට ඇලොකේට් කරන ප්‍රමාණයත් අඩු කරලා ඊට පස්සේ හරියට ස්ටොප් ලොස් දාගෙන තමයි ට්‍රේඩ් එන්ට්‍රි ගන්නවා නම් ගන්න වෙන්නේ. එතකොට ඊටත් අමතරව අර යටින් තවම ෆිල් වෙච්ච නැති CME ગેප් එකේ යම් ප්‍රමාණයක් තියෙන නිසා ඒ කාරණා සේරමත් එක්කයි මම ටිකක් මොනිටර් කරගෙන ඉන්නේ අලුතෙන් ලොන් එන්ට්‍රි එකට අවස්ථාවක් දැනට මේ තියෙන ලෙවල් එකේදී ලබා ගන්න පුළුවන්ද කියලා බලන්න. ඉතින් එහෙම හරියට කන්ෆර්මේෂන් එකක් දෙන්නෙම නැතුව මාකට් එක උඩට අප් වෙලා මේ සෝන් එකෙන් රිජෙක්ට් වුණොත් ෂෝට් එන්ට්‍රි එකක් ගන්න මම අපේක්ෂා කරනවා. ඊට පස්සේ අර සිද්ධ වෙන හැම මූව්මන්ට් එකක්ම අල්ලලා ට්‍රේඩ් කරන්නේ නැහැ මම පුද්ගලිකව. ඒ කියන්නේ දැන් මෙතන ඉඳන් ප්‍රයිස් එක උඩට අප් වුණොත් ඒකත් අනිවාර්යයෙන්ම අල්ලලා අලුතෙන් එන්ට්‍රි එකක් ගන්න ඕනේ කියලා එකක් එහෙම මම පුද්ගලිකව අනුගමනය කරන්නේ නැහැ. වැඩි විශ්වාසයකින් ඊට පස්සේ සේරම ටයිම් ෆ්‍රේම් අපි අපේක්ෂා කරන පැත්තටම යන ස්වභාවයක් තියෙනවා නම් එතකොට ගොඩක් විශ්වාසයෙන් ට්‍රේඩ් එන්ට්‍රි ගන්න පුළුවන්. ඉතින් එහෙම වුණාම ට්‍රේඩ් ලොස් වෙනවා අඩුයි. ඉතින් දැනට පැහැදිලිව පැය chart එකේ තියෙන බේරිෂ් ට්‍රෙන්ඩ් එකක්. එතකොට අපි එක පාරට එන්ට්‍රි එකක් ගන්නවා නම් අපි පවතින ට්‍රෙන්ඩ් එකට විරුද්ධව තමයි පැය chart එකේදී අපි එන්ට්‍රි එකක් ගන්න. ඉතින් එහෙම අවස්ථාවල රිස්ක් එක වැඩි. ඉතින් ඒක නිසා අර හැමෝගෙම අපේක්ෂාව තිබ්බත් මාකට් එක ගොඩක් උඩට අප් වෙන එක සම්බන්ධයෙන් දැනට පවතින නිවුස් අරව මේවා හේතු කරගෙන අපි chart එක පෙන්වන දේ තමයි හැම වෙලෙම අනුගමනය කරන්න ඕනේ ට්‍රේඩ් එන්ට්‍රි ගන්නකොට. එහෙම නැති වුණොත් එහෙම විශේෂයෙන් ඔය මාකට් එකේ තියෙන නිවුස් පාවිච්චි කරලා ගොඩක් මැනිපියුලේෂන් සහ ට්‍රේඩර්ස්ලාව ට්‍රැප් කරලා මාකට් එක යන්න ඉඩකඩක් තියෙනවා. මොකද හැමෝම බුලිෂ් පැත්තට අපේක්ෂාවෙන් ඉන්න අවස්ථාවල මාකට් එක ඩම්ප් කරලා ඒ ලෝන් කරපු කට්ටියන්ව සේරම රෙක්ට් කරන්න මාකට් මේකර්ස්ලාට තාම පහසුවෙන් පුළුවන්. ඒක නිසා ඒ කාරණා සම්බන්ධව අවධානයෙන් ඉන්න. එතකොට ওই දේවල් ටික තමයි මට මතක් කරන්න අවශ්‍ය වුණේ. පරිස්සමට ස්ටොප් ලොස් දාගෙන ට්‍රේඩ් කරන්න කියලා ඉල්ලා සිටිනවා. සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම.